හවස මෙන්න මේ මට අවතර දෝෂාවෝගයක් මේ මොකද මේ පුදුරට ආවේ ප්‍රශ්න නැහැ කියලා. පුදුරට ආවේ කියලා තියෙනවා. ඒ කියන්නේ මොකද මම හදුවා නෙමෙයි සාමාන්‍යයෙන් පාස් පේපර්ස් වල අවුලට ආවා. පාස් පේපර්ස් ප්‍රශ්න නේද? MCQ සෙමින එකක් කරා. ඒ සෙමින එකේ ප්‍රශ්න වලින් එහෙම ගොඩාක් ආවා. ඒකේ උන්ට ඒ ප්‍රශ්නයක් තිබ්බා තිබ්බා. ඒ කියන්නේ ඔය බැලේ වෙන විදිහට ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ ප්‍රශ්න දිනන. කෙමිස්ට්‍රි වලට පන්ති 5කට විතර ගිහින් බලනවා. උගේ දැනුමට ගැලපෙන ගුරුවරයෙක් ඉන්නවාද කියලා. ඒ වගේ ඉන්න ගල් අපතේ ටිකක් ඉන්නවා. ඒකට ඒ ලෙවල් වල එහෙම පේපර් එකක් අමාරු වුණා කියලා ඉතින් අර ලංකාවේ අන්තිමට වෙන්නේ ඉතින් අර නිකන් ඒ වෙලාවේ පොඩ්ඩක් හිතට අවුල් වෙන එක විතරයි. මොකද අන්තිමට පාස් මාර්ක් ඇඩ්ජස්ට් කරලා ICS කෝස් මේ පාස් මාර්ක් ඇඩ්ජස්ට් කරලා ICS කෝස් ඇසස් කරලා අන්තිමට ඒ විදිහට සාමාන්‍ය ප්‍රතිඵල නැවත සකස් කිරීමක් කරනවා. කැම්පස් වලත් එහෙමයි. ඒ කියන්නේ ප්‍රතිඵලය නැවත සකස් කරනවා ගන්නට එන විදිහට. මේ පේපර් එකක් අමාරු වීම කියන එක ඒ වෙලාවට විතරක් බලපාන එකක්. කොහොම වුණත් පේපර් එක කියන්නේ මගේ පේපර් එක ඉතාලම දීර්ඝයි. ඒ කියන්නේ පැය දෙක ඇතුළත ඒක කරලා ලියලා කරන්න අමාරුයි. හැබැයි සාමාන්‍යයෙන් ගත්තාම මම නම් කියන්නේ කියන්නේ ජෙනරලි ගත්තාම වැඩ කරපු ළමයෙක්ට මුල ඉඳන් වැඩ කරලා ගියපු ළමයට MCQ 50න් 49ක් ගහන්න පුළුවන් ගේමක් නැතුව 50න් 50 ගහන්න පුළුවන් කිසි අවුලක් නැතුව මම කියන්නේ ටිකක් රියලිස්ටික් වෙලා අපි හිතමු එකක් පොඩ්ඩක් එහෙම වුණා කියලා මුල ඉඳන් අවුරුදු දෙකක් වැඩ කරපු මනුස්සයෙක්ට MCQ 50න් 49 ගහන එක ඊසි වැඩක්. දැන් ওই සෙන්ටර්ස් වල එහෙම පළවෙනිව තියෙන සමහර සෙන්ටර්ස් වල ඉන්න පළවෙනිව එහෙම මට ඊයේ කතා කරා සමහර වෙලාවට. මොකද ওই සමහර වෙලාවට ওই ළමයි මට කතා කරලා තව විවරණ පොත් ඉල්ල ගන්නවා. ඒ කියන්නේ මේ ඔය දැන් විවරණ පොත් සෙට් එකක් දෙනවනේ. ඒක අමතරව තව විවරණ පොත් ඉල්ල ගන්නවා සමහර ළමයි කතා කරලා. ඒතර ඒගොල්ලෝ ළඟ නිකන් ඔය ඉන්ස්ට්‍රක්ටර් සාරා කතා කළාම ඒ නම්බර් එහෙම තියෙනවා. ඉතින් සමහර ළමයි ඊයේ කතා කරා. ඒතර සාමාන්‍යයෙන් ඔය දැන් මම තාම මාකින් එක රිලීස් කරේ නැහැ. නමුත් ඔය නිකන් එහෙ මෙහෙ යන මාකින් දෙක තුනක් බැලුවට පස්සේ MCQ 50න් 48 49 ගහපු ළමයි ඉන්නවා. 50ම ගහපු ළමයිනුත් ඉන්න පුළුවන්. මම එහෙම ලොකු ගණනක් එක්ක කතා කරා 4-5 දෙනෙක් කතා කරා. ඒතර 48 49 ඉන්නවා. හැබැයි ඉතින් අර ගිය අවුරුද්දක වගේ 48 49 ගොඩක් නෑ. ඒකයි වෙනස. දැන් සාමාන්‍ය අවුරුද්දක 47 46 ඔහම ඉන්නවනේ. මම හිතන්නේ මේ පාරේම ගොඩාක් නැති වෙයි. නමුත් ඉතින් අර ලියන්න බැරි පේපර් එකක්වත් එහෙම එකක් නෙමෙයි. හරිද? දැන් මේ කියන එක හොඳට අහගන්න. ඔය පේපර් එකේ දැන් ඊයේ මම සංසන්දනය කරලා දැම්මා. දැන් ඔය පේපර් එකේ තියෙන ප්‍රශ්න 50ම ඊයේ හවස අපි අධ්‍යයනය කරා. ඔය ප්‍රශ්න 50ටම අදාළ සිද්ධාන්ත ටික පන්තියේ ඒ අවුරුදු දෙක ඇතුළත කාලය ඇතුළතදී පන්තියේ උගන්වලා ගණන් හදලා මේ පේපර්ස් වල බහුතරයක් ඒවා ඔයාලා සමහරවිට දකින්න ඇති මේ විභාගය වුණාට පස්සේ පාස් පේපර් ඇවිල්ලා නැහැ ඒ වගේ රටාවක් නැහැ කියලා මේ ඔන්න කතාවක් යනවා පාස් පේපර්ස් රටාව වෙනස් වෙලා කියලා. එහෙම රිද්දන්නේ නැහැ. ඒ කියන්නේ අඩුම ගානේ පේපර් එකේ දැක්කහම ඒකේ ඇවිල්ලා තියෙන පාස් පේපර් කියලාවත් තේරුම් ගන්න බැරි තරම් මෝඩ හැත්තක් තමයි එහෙම කියන්නේ. දැන් සමහරව ඉන්නවනේ පාස් පේපර් කරලවත් නැහැනේ. तर पास पेपर्स ටික කරලවත් ගිහිල්ලා නැති උන් කියනවා පේපර් එකේ පාස් පේපර් අවිල්ලා නැහැ කියලා. පාස් පේපර් අවිල්ලා නැහැ කියලා උන් පාස් පේපර් කරලා නැහැ. දැන් ගෙදර ගිහින් බලාගත්තා මෙන්න පේපරේ මෙන්න පාස් පේපර් ආ තියෙනවා කියලා. ඒ හින්දා මේ දැන් තව චුට්ටකින් YouTube එකට පෝස්ට් එකක් කරනවා. මේ එන ගමන් ඒක ෆයිනලයිස් කරලා ආවේ A level paper එකේ MCQ 50න් මීට කලින් එහෙම්ම තිබිච්ච පාස් පේපර්ස් 30ක්. හරිද? පෝස්ට් එක මෙන්න මේ අවුරුද්දේ ප්‍රශ්නේ මෙන්න ඊට කලින් අවුරුද්දේ ප්‍රශ්නේ මෙන්න මේ අවුරුද්දේ ප්‍රශ්නේ මෙන්න ඊට කලින් අවුරුද්දේ ප්‍රශ්නේ. එතකොට ඔයාලට මේ විවරණ පොත් සෙට් එක දෙන්න මේ පොත් 40ක් ඔයාලට දෙන පන්තියේදී මේ පොත් 40ක් දෙනවා. එතකොට මේ පොත් 40 දෙන්න සාමාන්‍ය රුපියල් 16000ක් විතර වියදම් කරනවා. මොකද මේ තමයි පොඩිම පොත. පොඩිම පොතත් 200යි. සමහර පොත් 400යි සමහර පොත් 800යි. එතකොට මේ පොත් 40 දෙන්න අපි වියදම් කරනවා හැම ගාණක්. මේ පොත් ටික මේ හැම පොතක්ම 27 පන්තිවල 25 පන්තිවල මුල්ල ඉඳන් අගට පන්තිය කරලා තියෙන්නේ. පන්තිය මේ පොත් කරලා තියෙන්නේ. ඊට අමතරව පන්තිය කරාට පස්සේ ඔන්නම් ඒ ළමයාට පුළුවන් ඔන්නම් නෙමෙයි අත්‍යවශ්‍යයි පිටිපස්සේ තියෙන විවරණය කියවලා කරලා ඒක අවබෝධ කරගන්න එක. මම බංග සිලබස් එක පටන් ගනිද්දි ඔයාලටත් කිව්වා මේ පොත 6 පාරක් කරන්න කියලා. මේ පිටිපස්සේ එක තියනවා ගහලා. පළමු වාර විභාගයට පෙර පිළිතුරු සැපීම, දෙවන වාර විභාගයට පෙර පිළිතුරු සැපීම, දෙවෙනි වාර විභාගයට පෙර පිළිතුරු සැපීම කියලා වාර විභාග 6ට 6 පාරක් මේ පොතක් කරන්න කියලා මං කිව්වා. ඉතින් මේ පොතක් මං කියන දේ අහලා 6 පාරක් කරපු එකෙක්ට MCQ 50න් 30 ගාණක්ට වෙලාව යන්නේ නැහැ. දැන් උට නිකන් මෙහෙම ඉරි විතරයි. මෙහෙම එච්චරයි. ඉරි විතරයි. එතකොට ඔය ඉරි ටික ගහනවා විනාඩි 25න් තියෙන්නේ. ඉතින් දැකලා තියෙන ප්‍රශ්නයක් නේ ඉතින්. චුට්ටක් ඔන්නම් ඒ කියන්නේ මෙහෙමයි. ඒ ප්‍රශ්නේ ඒ රූපෙම දාලා ඒ අකුරු වලින්ම print කරලා දෙන්නවා. ඉතින් ආයි විභාගෙ තියන්න ඕනේ නැහැ නේ. උඩ දාලා කැම්පස් තෝරනවානේ. ටොස් එක උඩ දාලා head the tails now campus. එහෙම කියන්නේ නැහැ.
ඒ ප්‍රශ්නේ මායි දෙන්න ඕනේ නැහැ. ඒ ප්‍රශ්නේම දීපු වෙලාවලුත් තියෙනවා. ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස් කරලා දීපු වෙලාවලුත් තියෙනවා. ඉතින් ප්‍රශ්න 50න් 50ටම අදාළ සියලු තියරි. සියලු සිද්ධාන්ත පන්තිය කතා කරලා ප්‍රශ්න 30ක් විතර පන්තියේ සාකච්ඡාම කරලා කලින් පේපර් එකට කලින් පන්තියේ සාකච්ඡා කරපු තරම් වැඩ ගොඩක් කරපු බැච් එකක් තමයි 2026. ඒතර 2026 ළමයි ඒවට බොහොම සාධාරණයක් කරලා දෙනවා. මෙහෙමයි 50න් 50 ගන්න අමාරුයි වෙලාව මත හින්දා පේපර් එකට. වෙලාව මදිනේ. ඒතර ඒත් 49 48 ගහපුවම ඉන්නවා. හරි ඒ එක්සෙප්ෂනලි හොඳට වැඩ කරපෙවුන්නේ. අපි සාමාන්‍ය මිනිස්සු ගැන කතා කරමුකෝ. සාමාන්‍ය මිනිස්සු ගැන කතා කරත් ඔය කියන අමාරුවක් පේපර් එකේ නෑ. ගොඩක් යොමු හොඳට කරගෙන තියෙනවා. හරිද? එතකොට අර මේ දැන් ඕකේ ඉන්නවා මෙන්න මෙහෙම සෙට් එකක්. ඊ හවස මෙන්න මේ මට ආවා දඩ දෝෂාරෝපණයක් මේ මොකක්ද මේ පොදු රටාවෙන් ප්‍රශ්න ආවේ නැහැ කියලා. පොදු රටාව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මං හදපු එක නෙවෙයි සාමාන්‍යයෙන් කියන්නේ පාස් පේපර්ස් රටාව පොදු රටාව කියන්නේ. පාස් පේපර්ස් වල ප්‍රශ්න රටාව. අර MCQ සෙමින එකක් කරා. ඒ සෙමින එකේ ප්‍රශ්න වලින් එහෙම ගොඩාක් ආවේ නැහැ කියන ඔන්න කවුද එහෙම ප්‍රශ්නයක් ඇති කරලා තිබ්බා. ඒ කියන්නේ ඉතින් ඔය වැලේ වැල් නැති වෙච්ච ගුරුවරු ඉන්නවා. ඒගොල්ලෝ තමයි ප්‍රශ්න ඇති කරන්නේ. මේ ඒකෙදි දැන් ඔය MCQ සෙමිනා කියලා එකක් කරා පැය 10ක සෙමින එකක්. ඒකේ සියලු ප්‍රශ්න විල ඉඳන් අගට ප්‍රශ්නේ උත්තරේ නෙවෙයි. එක ප්‍රශ්නයක් විනාඩි 10ක් විතර අරගෙන කතා කරනවා හොඳට වටේ පිටේ ඒවත් එක්ක. ඔය විදිහට ප්‍රශ්න 100ක් විතර පැය 10ක් විතර තිස්සේ කතා කරනවා. ඒක තමයි MCQ සෙමින එක. එතකොට ඔය MCQ සෙමින එකේ තිබිච්ච ඒ කතා කරපු ප්‍රශ්න වලින් පහ කෙලින්ම ඉබහට වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න ප්‍රශ්නේ තියෙන දත්ත පවා සම්පූර්ණයෙන් සමානව පහත් වේ. සම්පූර්ණයෙන් සමානව එකක් තියෙනවා. ඒ චුට්ටක් දත්තේ විතරක් හරි වෙනස් වෙච්ච ඒවා පහත් වෙනවා. ඊට පස්සේ අඩු ඒ සෙමින එක කරන්න හේතුව මොකද්ද? ඒ මට්ටමේ ඉන්න කාගේ ඒක හොද කරන එක B මට්ටමේ ඉන්න කාව ඒකට අද ගන්න එක C මට්ටමේ ඉන්න කාව B එකට අද ගන්න එක S මට්ටමේ ඉන්න කාව C එකට ඒක තමයි සෙමින එකේ පරමාර්ථය. S2 සෙමිනා. S එකේ ඉන්න එක C එකට C එකේ ඉන්න එක B එකට ඉතින් MCQ 10ක් විතර තමන්ගේ අඩු මට්ටමක ඉන්න මනුස්සයට 10ක් විතර වැඩි කරගන්න පුළුවන් එක තමයි MCQ සෙමිනා කියලා කියන්නේ. ඒකෙන් ඉතාම සාර්ථකව බහුතරයක් අඩු මට්ටමේ අන්තිම මොහොතේ දුර්වල මට්ටමේ හිටපු ළමයි වැඩි කරගෙන තියෙනවා. විශේෂයෙන් පන්තියේ ළමයි. හරිද? ඔය මට දෝෂාරෝපණයක් කරා මේ සෙමින එකේ කරපු ඒවායින් 35ක් විතර ආවේ නැහැ කියලා. යකෝ A level MCQ 35ක් එක සෙමින එකකින් ගහන්න පුළුවන් නම් දැන් ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ඕනේ නෑ. ඔයාලා ගෙදරකින් අන්තිමට දෙන්නේ රෙන්න 35ක් ගාලා ඒකත් යනවා. දැන් අවුරුදු දෙකක් තිස්සේ එහෙම දුක් විඳින්නකොට උදේ බස් එකේ කොට චාටර් කන්න යනවා නේද? බස් එකේ එහෙම එනකොට. ඉතින් බස් වලින් ඩොටන එක දවසක් සෙමින කරවිලා MCQ 35 ගෙදර යනවා. එහෙම ඉතින් ඒක ගන්න පුළුවන් නම් මේ සයන්ස් ස්ට්‍රීම් එකේ මේ අවුරුදු එහෙම කරන්න බෑ. ඒතර ඒ සෙමින එක පට්ට ඵලදායී වුණා සාමාන්‍යයෙන් අඩු මට්ටමේ ඉන්න ළමෙක්ක දෙයකට ගේන්න. හරිද? අඩු මට්ටමේ ඉන්න ළමෙක්ක හොඳ මට්ටමට ගේන්න ඔය වගේ ඒවාට ඵලදා වෙනවා. අර මුල ඉඳන් මෙලව වැඩක් කරන්නේ නැතුව මේ දුන්නත් මෙතන ෆෝමුලා ස්පීක් එකක් කරන්නේ නැතුව මේ පන්ති ඉන්නේ නෙමෙයි කියන්නේ. අර මෙලෝ රහන්න නැති උන් ටිකක් ඉන්නවානේ කිසිම වැඩක් කරන්නේ නැතුව උන් අර නිකන් අර මහ පොළොවටත් බරක් අර බත්තහනම් කරන්න යොමු ඉන්නවනේ. ආන් ඒ වගේ උන් ඉන්නවා. ඕනේ පන්තියකට මේක බලපානවා. උන් ඉන්නවා මෙලෝ දෙයක් කරන්නේ නැතුව අවුරුදු දෙකම උගේ ඔක්කොම දේවල් ටික කරගෙන ඔහේ වැනි බයිලා ගහ මෙලෝ දෙයක් කරන්නේ නැතුව හෝම්වර්ක් ටිකක් කරන්නේ නැතුව ගාණක් හදන්නේ නැතුව පන්තියනේ උන් නෙමෙයි ඈ ගොඩක්. උන් ඉන්ට එහෙම පන්තියක් නෑ. උන් එක එක පන්ති වලට මාරු වෙනවා. එහෙට යනවා මෙහෙට යනවා මේකට දවසක් යනවා. ඒ ගුරුවරයා මදි කියලා හිතෙනවා. ඒ කියන්නේ උට හරියන්නේ නෑ කියලා හිතෙනවා. කියලා එහෙම හිතලා ගුරුවරුත් මේ විවචනය කරලා ගුරුවරුත් සංසන්දනය කරලා කෙමිස්ට්‍රි වලටත් පන්ති 5කට විතර ගිහින් බලනවා උගේ දැනුමට ගැලපෙන ගුරුවරයෙක් ඉන්නවද කියලා. ඒ වගේ ඉන්න ගල් අපතේ ටිකක් ඉන්නවනේ. ආන්නු මාස විභාගයට මාස දෙකක් විතර තියෙනකන් ඔහේ මෙහෙ කරගෙන ඉඳලා අර එහෙම වෙලා අන්තිමට ඔන්න අන්තිම මාසේ හිතනවා මගේ ජීවිතේ වෙනස් කරන්න ඕන කියලා. හරිද? ඊට පස්සේ ඔන්න ෆ්‍රී සෙමිනා ගහගෙන යන ගුරුවරු ටිකක් ඉන්නවනේ. කෙමිස්ට්‍රි වල ෆිසික්ස් වල අන්න ඊගාසේ දැඩි බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. මම දැන් ඒ කියන්නේ අන්තිම සතියේ හිතිලත් එහෙම වැඩ කරන්නේ නැහැ. හරිද? ඊට මාස 3ක් විතර මේ තව සති 3ක් විතරත් ඔය නිකන් එහෙම වෙවි ඉඳලා අන්තිම සතියේ වෙනම ගැම්මක් අරගෙන මම MCQ 45ක් ගහනවා කියලා හිතා ගන්න. ගිහිල්ලා දැඩි බලාපොරොත්තු තියාගෙන අර MCQ සෙමිනා වලට එහෙම යනවා. ඒ වගේ යනවා. බිඳුවේ ඉඳන් 45ට පැය 10කින් ගන්න. හරිද? එහෙම කරන්න පුළුවන් නම් මම ඔයාලා ගිහින් ඉදිය ගනින්නකෝ. බිඳුවේ ඉඳන් 45ට පැය 10කින් ගන්න පුළුවන් නම් මේ පන්ති වලට ආවිල්ලා මොනවද මේ කරන්නේ? පොත් පුරවගෙන මේ උදේ ඉඳන් මේ උදේ නැගිටලා අද ෂේප් එක නිදිය ගන්නවා නේද? නිවාඩු දවසේ ෂේප් එක ඉබ්බනේ වැහිගතියකුත් තියෙනවා. සෝ
අර ඒ වගේ සෙමින එකක් කරන්න ඔයාලා දන්නවනේ O level වලදීත් එහෙම සෙමින එකක් කරන්නේ බිංදුවේ ඉඳන් ඒකක් ගන්න නෙවෙයි. ඒ කරන්නේ බිංදුවේ ඉඳන් මේ S එකට එන්න. S එක 100 කට ගෙනියන්න 100 එක 100 කට ගෙනියන්න ඒ වගේ. ප්‍රතිඵල වර්ධනය කරන්න. ඉතින් සමහර ඒවා ඉන්නවනේ මේ S එකේ ඉඳන් 100 කට විතර ආපු ඒවා මේකේ. එතකොට අන්න ඒ වගේ සෙමිනා වලට අවිල්ලා ඉන්න එහෙම සෙට් එකක් ඉන්නවා. අන්න උන් ඔය සෙමිනා එක දැන් කොහොම හරි ඊයේ දැන් උන්ට වැඩ කරන්න ෆිසික්ස් කරන්න හිතිලා තියෙන්නේ දැන් විභාගයට දවසක් දෙකක් තිබිලානේ. ඔය සෙමිනා එකේ රෙකෝඩින් එකක් බලලා කෝ MCQ පහින් ආවේ වගේ කතාවක් ඊයේ ඔන්න හදලා තිබ්බා MCQ සෙමිනා එකේ. දැන් උන්ගේ මුළු MCQ ගාන තියෙන්නේ 12ක් විතර. ඒකනොත් 5ක් උන් ගහගෙන තියෙන සෙමිනා එකෙන්. ඒ කියන්නේ ඉතුරු 7 උන් අවුරුදු දෙකක් පන්ති ගිහිල්ලා අවුරුදු දෙකක් ඒ ලෙවල් කරලා උන් ගහලා තියෙන MCQ 7යි. ඉතුරු භාග ගහලා තියෙන්නේ තුන් සෙමිනා එකෙන්. ඒතර සෙමිනා එකේ ඵලදායීතාවය හිතා ගන්නකො. අයි උන් මොනවාද MCQ 7ක් ගහන්න උන්ගේ පළවෙනි අවුරුද්දේ සති 52ක් පන්ති කියලා දෙනවා. දෙවෙනි අවුරුද්දේ සති 52ක් පන්ති කියලා දෙනවා. දවස් 104යි පන්තියක් පැය 4යි කියලා ගත්තොත් පැය 400 ගණක් උන් ඔහේ කියලා දෙනවා. උන් තනියෙන් වැඩ කරන්න ඕනේ පැය 400 ගණනට වඩා අනිවාර්යෙන් දෙනවා. පැය 800ක් 1000ක් පියදම් කරලා උන් MCQ 7ක් ගහගෙන. හරිද? අර පැය 10 සෙමිනා එකෙන් තව MCQ 5ක් ගහගෙන. ඊට පස්සේ Tamanට අර නිකන් අර කරගන්න දෙයක් නැති වෙච්ච ඉන්න සෙමිනා එකේ කරපු අපි හිතුවේ MCQ 45ක් විතර කියලා ගිය. පන්තියාවෙවුන් නෙවෙයි පන්තියාවෙවුන් දන්නා ආයිත් ඉතට 50ම ගන්නලා දෙන්නේ පන්තියාවෙවුන්ට. එක ප්‍රශ්නයක් නැහැ දන්නේ නැති මෙන්න මේක කරේ නැහැ මේක දන්නේ නැහැ කියන්නේ එකක්වත් නැහැ. පන්තියාවෙවුන් නෙවෙයි මම මේ කියන අර විදිහට ඉන්න ගල් අපතේ ගැන. එතකොට අර එහෙල කියන්නේ මේ ඒ ලෙවල් වල ඉන්නවා එහෙම අර ගන්ධබ්බ ජීවීන් කොට්ටාසයක්. මෙලෝ වැඩක් කරන්නේ නැහැ. වැනි ඉන්නවා අන්තිම මොහොතේ 1000ක් බලාපොරොත්තු කරන MCQ 45 එක රැකින් වගේ ගහන්න. ඊටසේ රෙකෝඩින් බලලා නයිට් ගහගෙන අන්තිමට ගියේ අර පෙරේතයෝ වගේ ඇස් දෙක විදිමිලා රෙකෝඩින් බලනවා 4x ගානවා. එහෙම කරන්න බෑ මේක. එහෙම කරන්න පුළුවන් නම් ඔයාලත් ගිහින් නිදිය ගන්න අවුරුදු දෙකක් මාත් නිදිය ගන්නවා අන්තිම සතියේ එන්න කියනවා MCQ 45 වෙන්න ගන්න කියලා යන්න කියනවා. එහෙම කරන්න බෑ. වරුවෙන් ඒ තුනක් එහෙම ගන්න බෑ. හරිද? අඩුම අර හෙන්නම අර ෆස්ට් ෂයි කියන්නේ සෙකන්ඩ් ෂයි වගේ එකකට නම් මාස අර උන් අර ඉස්කෝලේ හැම යන්නේ නැහනේ. අර ෆුල්ම මේකට බහලා කරොත් මාස 9ක් 8ක් වගේ යද්දි මැච් එකක් ගහන්න පුළුවන්. ලාවට ඒ තුනක් දාගන්න පුළුවන්. ඒ වුණාට මේ හොඳ රෑන්ක් එකකට යන මිනිස්සෙක් අවුරුදු දෙකක් මේක ඩිසිප්ලින් නැතුව වැඩ කරන්න ඕනේ. දැන් ඔයාලට කියන්න දෙනවා වැඩක් නැහැ. කොහොම හරි අට්ටම සාර්ථක ගෙස්ප් එක කියන්නේ පන්තිය නොකරපු දෙයක් නැහැ. හැම පොයින්ට් එකක්ම අන්තිම සතිවල වගේ අන්තිම සතිවල මතක් කරපු පොයින්ට්ස් වගේ වීඩියෝ එකක් හදලා දැම්මා. අන්තිම සතියේ විතරක්. එතන MCQ 20 රටක් වෙනවා. අන්තිම සතියේ මතක් කරපු පොයින්ට්ස්. MCQ points. ඒ වීඩියෝ එකත්. ඒ නිසා විශේෂ දෙයක් නැහැ, ගෙස් කරන්න දෙයක් නැහැ පේපර් එකේ පාස් පේපර්මයි. ඒක හැම අවුරුද්දකම එහෙමයි. ඔය පාස් පේපර් ස්පොට් ටික පන්තිය කරන වෙලාවේ හරියට කරගන්න, ඉගෙන ගන්න පන්තිය උගන්නන වෙලාවට. හරි, දවල්ට අවුරුදු දෙකක් තියෙන ඉඳ කියන්නේ. පන්තිය උගන්නනකොට ඉගෙන ගන්න. මේ ප්‍රැක්ටිකල්ස් ටික කරද්දි මේ මම විතරයි කිසිම පන්තියක් කරේ නැහැ ප්‍රැක්ටිකල්ස් ටික උපකරණත් එක්ක. කවුරුවත් කරේ නැහැ ෆෝල් ක්ලාස් ගුරුවරු. ගෲප් ක්ලාස් ගුරුවරු කරන්නේ නැති. ෆෝල් ක්ලාස් ගුරුවරු කවුරුවත් කරේ නැහැ උපකරණත් එක්ක ප්‍රැක්ටිකල්. ඔක්කොම උපකරණත් එක්ක කරලා අමතර සෙෂන් දාලා සාකච්ඡා කරලා හෝම්වර්ක් ටික වෙනම සාකච්ඡා කරලා හෝම්වර්ක් ටියුටර් වල තියෙන ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නෙමයි ඒ උත්තරෙමයි. විභාගය. මම ඔක්කොම කම්පයර් කරලා දාන්නම් මේක. ඒක අමුතු දෙයක් නෙමෙයි හරි. ඒ ලෙවල් ෆිසික්ස් නේ පේපර් එකට එන්නේ භූගෝල විද්‍යාවත් විජේ බහු රජු කරනවත් එන්නේ නැහැ නේ. ඒ සිලබස් එකේ උගන්වන ටික ගුරුවරු උගන්වන ටික පේපර් එකට එනවා. අය ඒකේ දෙයක් නැහැ. හරි හැමං විධිමත්ව උගන්වන ගුරුවරයෙක් උගන්වන ටික පේපර් එකට එනවා. ඒකේ විශේෂ සැකයක් අමුතු මාර නැහැ ෆිසික්ස් නේ උගන්වන්නේ. දැන් අපි මෙතන ජීවන නිපුණතාව වගේ උගන්වලා උන්න පේපර් එකට අවිල්ලා තිබ්බනම් වෙන කතාවක්. එච්චර සරලයි මේ වැඩේ පිළිවෙලකට කරන්න. හැබැයි ඊයේ පේපර් එකේ පස්සේ ඔන්න බහුතරයක් මේ වයි අපි ඉවරයි කියලා කරන්න හදනවා. අපේ පන්තිවල නෙමෙයි. නේද? අපේ පන්තිවලුත් ඇති. දැන් අපි කොච්චර කරත් සමහරු වැඩ කරන්නේ නැහැ නේ. දැන් මෙතන ඉන්නවා ෆෝමුලා ස්පීක් එක කරන්න නැති උන්. නේද? අන්නේ ගන්ධබ්බ මාර්ගේ පටන් අරගෙන ඉන්නේ නැහැ. ෆෝමුලා ස්පීක් එක වැරදි උන් නෙමෙයි මං කියන්නේ. ෆෝමුලා ස්පීක් එක 10ම වැරදුනත් කවන්නේ නැහැ. 10ම try කරපු උන් තමයි හොඳේ උන්. ඔක try කරන්නේ නැතුව මෙතෙන්ට අවිල්ලා ඒක පැත්තකින් තියලා කතා කර කර ඉඳලා අන්න ඒගොල්ලෝ තමයි අර තත්ත්වයට යන්නේ. ඒගොල්ලෝ කොහොමද ටික කාලෙකින් මේ පන්ති උගන්වන ටික දරා ගන්න බැරුව පන්තියෙන් අයින් වෙනවා.
අයින් වෙලා විවිධ පන්ති චෙක් කරනවා. විවිධ ගුරුවරු මනින්න යනවා. ගිහිල්ලා ගුරුවරු 5 දෙනෙක් 6 දෙනෙක් බලලා හරියන්නේ නැහැ කියලා ඊට පස්සේ හිතනවා මම තනියෙන් කරගන්නවා කියලා. ඊට පස්සේ එහෙමත් ඕක වීඩියෝස් ටිකක් කරාම බලලා ඔන්න අන්තිම මාසෙදී ගම්මක් එනවා නෑ MCQ 45ක් ගහනවා මං ජීවිතේ වෙනස් කරනවා. ඊට පස්සේ ගහනවා හරි පන්ති ඉන්නවනම් වැඩ කරමින් පන්තියට අදාළ ගැලපෙන විදිහට ඉන්න. මොකද මේ රිසල්ට්ස් හදන්න කට්ටක් යනවා. ලංකාවේ වැඩි මේ හදන්න වැඩිම රෑන්ක්ස් හදන්න අසීමිත ලෙස කපකිරීමක් කරන්න වෙනවා. කණ්ඩ බොණ්ඩ රදෝ වැඩ කරන්න වෙනවා අපිට සමහර ලාවට. ඒකට ගැලපෙන්න වැඩ කරන්න බැයි නම් කරුණා කරලා යන්න වෙන පන්තියකට යන්න ගිහිල්ලා බලන්න. හරි. පොඩ බලන්න හිතලා පොඩ ගිහින් බලන්න වෙන පන්තියකට. වැඩ කරන්න බැයි නම් ඔයාට හිතනවා නම් එහෙම මොකක් හරි හාස්කමක් මේකේ තියෙනවා. දැන් මොනවා හරි බලගත්තු යంత్ర මන්ත්‍ර තියෙනවා. එතන හිතනවා නම් එහෙම බලන්න ගිහිල්ලා අපි කරන්නේ වැඩේ හරියට ඉගෙනගෙන හරි සිද්ධාන්ත ඉගෙනගෙන ප්‍රශ්න කරලා විභාගයට යන එක. හරි. පන්ති පටන් ගනිද්දිම කියන්න ඕනේ මේක. ඊට පස්සේ මේ සමහර තව පොරවල් ඉන්නවා අවුරුද්දක එකතු වෙච්ච රෙකෝඩින් එක රැයෙන්. මොන ජීවිතද මන්ද? අවුරුද්දක රෙකෝඩින් එක රැයෙන් 4x. ඒක බලනකොට නොබල ඉන්නවා. ඉතින් තේරෙන්නේ නැහනේ. ඔළුවට යනවා නම් එහෙම ඉතින් දෙයියෝ වෙන්න බෑ. ෆිසික්ස් වගේ කන්ටෙන්ට් එකක් එහෙම එක දිගට නෝට් එකක් බලන්න නැතුව ගාණක් හදන්න නැතුව 4x දාලා කරන්න මං හිතන්නේ මේ ගණිත දෙයන්ටත් පුළුවන් වෙයි කියලා. ඒත් 1.5x වගේ තමයි දාන්න වෙන්නේ. තේරුම් ගන්න බොරු ලෝකවල ජීවත් වෙන්න එපා. ෆැන්ටසි වල ඉන්න එපා. පිළිවෙලකට වැඩක් කරන්න. හරි? සද්ද නැත්තම්. එතකොට මේ පන්තියේ ළමයි තාම හොඳට perform කරලා තියෙනවා. ඉතින් ගණන් ඉතින් ආ විශේෂයෙන් කියන්න දෙන්නේ මේ ගණන් ඔක්කොම මේ ගණන් ගැන A level paper එකේ discussion එකක් දැන් ඊයේ තිබිච්ච A level paper එකේ discussion එකක් ගැහුවා අපි පරණ recording වලින්. එච්චරට පන්ති ගණන් හදලා තියෙනවා. ඊයේ තිබිච්ච A level paper එකට සාකච්ඡාව කියලා මම වෙනම වීඩියෝක් කරන්න ඕනේ නැහැ. කලින් පන්ති කරපුවා කපලා එකට අමුණුවා නම් ඇති. ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. එච්චරට වැඩ කරලා තියෙන පන්තියේ. හරි. නිකන් අර පොඩි සාම්පල් එකක් ඊයේ YouTube එකට දැම්මා. දාන්න දෙපයි. කොහොමද ඊයේ මේ කියන්නේ තිබිච්ච ඒවා නිකන් අපි අන්තිම සතිය දෙකේ කියපුවා විතරයි දැම්මේ. ඕනනම් 50ටම දැම්මේ එකේ. 50ටම දැම්මේ එකේ A level paper discussion අලුතෙන් ගහන්නේ කලින් පන්තිය කරපේවා. එච්චරට වැඩි කරලා දින පන්තියේ. හරි. පිළිවෙල වැඩේ ෆලෝ කරන්න විවරණ පොත් අනිවාර්යෙන් හරියට කරන්න. තාම ඔයාලට විවරණ පොත් එහෙම ලොකුවට මම කරන්න කියලා ප්‍රෙෂර් කරේ නැහැ. මිනුම් මේක ගහ මානස දෛශික විතරයි මම කරන්න කිව්වේ. ඒවා තියෙන එක ගානක්ක බැරි වෙන්නේ නැති වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ හදලා වරදින එක. හරි. ඉතින් පිළිවෙල විවරණයක් තියෙන්නේ ඒකටනේ. ඒක කියෝලා පන්තිය ගණන් හදුවනේ ඔක්කොම ටික. සියලු පාස් පේපර්ස් ගණන් හදලා තියෙන්නේ. දැන් 27 ළමයකින් අහන්න අන්තිමටම ඉවර වෙච්ච පාඩම තමයි යාන්ත්‍ර විද්‍යාව, ද්‍රවගති විද්‍යාව ඉවර. දැන් ඒවල දෝලන හතරක් කරන්නේ. ආණ්ඩ හැම පාස් පේපර්ස් ගණන්ම හදලා නැද්ද කියලා තියරි පන්තියේ. හැම පාස් පේපර්ස් ගණන්ම හදලා තියෙනවා. හරිද? සාකච්ඡා කරලා තියෙනවා. ඒකින්ද කියන්න තියෙන්නේ වැඩ කරන්න. හරිද? මේ නිකන් බොරුවට කාලය ගෙවන්න එපා මේකේ. මොකද මේ මම කියන්නේ අපි කියන්නේ මම යන් ජෙනරලි දැක්කා අපේ ක්ලාස් එකේ උන් නෙමෙයි. ජෙනරලි දැක්කා මේ මොකද්ද අර පේපර් එකට ගොඩක් පාස් පේපර් ආවේ නැහැ වෙනස්ම පේපර් එකක් වගේ කතන්දර ටිකක්. මොන වෙනසක්ද පාස් පේපර් ටිකක්ම නෙහෙම තියෙන්නේ. ඒක සංසන්දනය කරලා දාලා තියෙන්නේ ෆොටෝස්. දැන් දානවා දැන් අද 7 මට්ට නෙමෙයි 8 මට්ට නේ දාලා සමහරට. හරි මම බලන්න මේක දාලා පෙන්නන්න ඔයාලට නම්. මේ ඒ හින්දා වැඩ පිළිවෙලකට වැඩ කරන්න නැවත කියනවා ඔයාට මොකද්ද වෙන්නේ පන්තිය කියන ටික කරන්න. අනිත් එක මේකේ මේ මොලේ වැඩක් නැහැ හරි. අර A3 A level A9 දාලා ෂයි 3ක් ෆේල් වෙච්ච කෙනෙක් ඉන්නවා. O level A9 දාලා A level ෂයි 3ක් ෆේල් වෙච්ච කෙනෙක් ඉන්නවා. පාඩම් 500ක ලිස්ට් එකක් කියන්න පුළුවන්. O level එක එකක්වත් නැතුව මේක A3 දාපියනුත් ඉන්නවා. අර කලින් ස්පෙෂල් මීටින් එකේ කතා කරා කොල්ලේ ඌට O level එක ඒකයි අනිත් ඒවා SC. A level A3යි. O level ඒක තියෙන්නේ භූගෝල විද්‍යාවට. එහෙම වෙනුත් ඉන්නවා.
ඒ අතරමැද්දේ O level A9 දාලා A level A3 X3 දාපෙම 500ක් කියන්න පුළුවන්. ඒ නිසා මේ O level වල ඒවා මෙතනට වැඩක් නැහැ. හරි? පිළිවෙලකට මේ අවුරුද්දේ වැඩ කරන්න. ඔයාලා ටාගට් එකක් තියෙනවා. මේ අන්තිම මොහොතේ නිකන් ෆයර් වුණාට බෑ. හරි? පිළිවෙලකට වැඩ කරන්න. සියලු වැඩ පිළිවෙල පන්තිය කියන ටික කරන්න බෑදී. වෙන මොකක් කරන්න ඕනේ නැද? මේ පාර A level පේපර් එක නම් කිසිම ළමයට වෙන කිසිම කරන්න ඕනේ නැහැ. පන්තිය කියපු නැති පොයින්ට් එකක් නැහැ. හදපු නැති ගාණක් MCQ 50 ඇතුළේ නැහැ. සියලුම ගණන් අදාළ කන්සෙප්ට් එකත් එක්ක පන්තිය හදලා තියෙනවා. පන්තිය කරන ටික විතරක් කරන්න. හරි? එච්චරයි කියන්නේ. පන්තියේදී ගණන් දුන්නාම හදා ගන්න බැරි වුණාට කවන්නේ නැහැ. හැබැයි ඔයා ඒ ගාන ඊළඟ සතියේ වෙද්දි කොහොම හරි හිතලා කල්පනා කරලා තේරුම් අරන් ආයිත් දෙපාර රෙකෝඩින් බලලා හරිම හදන්න ඕනේ. මේ ඊට පස්සේ තව සෙට් එකක් ඉන්නවා අවසානදී ඒගොල්ලෝ අර වැඩ කරන ළමයින්ට කැමති නෑ. ඒ අපි නම් කොහොම කරන්නේ නෑ. අපි නම් දවසකට පැය 30ක් පාඩම් කරන්නේ නෑවා. කියන හැම කියන දවසකට කොහොමද පැය තියන්නේ නෑ. අපි නම් මං එහෙම පාඩම් කරන්නේ නෑ. ඒ රෙකෝඩින්ම තියනවා මාස දෙක කියලා එහෙනම් වීරයෝ වගේ කියනවා. මාස දෙක රෙකෝඩින් එක රැයෙන් ඇදලා දැම්මා බං කියලා කියනවා. වීරයෝ නේ මෝඩ හරක්. හරිද? අම්මලා තාත්තලාගේ සල්ලි ගෙදන් කරලා ඉලවල කරන්න ඇවිල්ලා බොරුවට තමන්ගේ තරුණ කාලේ කන ගමන් අර මිලෝ වැඩක් කරන්න නැතුව අන්තිමට වීරයෙක් වගේ කියනවා මාස දෙක රෙකෝඩින් එක රැයෙන් ඇද්දවා. මෝඩ හරක්. ගව සම්පත්. හරි? එහෙම මේ තරහ වෙනවා නම් අර හිත රිදෙන්න තමයි කියන්නේ. තරහ වෙනවා නම් කැමති මං. අට එහෙම බොරුවට යාළු වෙලා වැඩක් නැහැ. ඔයා මාත් එක්ක හින යාළුවෝ හිත හොඳයි අනේ හරි හොඳ සර් කියලා ඒලවලට ගිහලා හෝම් බැංකින් F2 එකක් ගියාම වැඩක් නැහැ. ඊළඟට හොඳ මූණක් සෙට් නැහැ. මම හැමදාම බයිනවා කියලා හිතාගෙන ගිහින් ඒලවලට ඒ තුනක් දාන එක.